බ්‍රයින්ගේ සහෝදරයා එක දවසක් බ්‍රයින්ට කෝල් කරනවා. එවුනත් මේ වෙලාවේ එයාට කතා කරන්නේ නාදුනන පුද්ගලයෙක්. එයාට මේක ගැන සැක හිතිලා බ්‍රයින්ගේ අසල්වැසියන්ගෙන් බ්‍රයින් ගැන තොරතුරු අහනවා. ඉතින් සතියකට විතර කලින් ඉඳන් බ්‍රයින්ගේ ගෙදරට නාදුනන පුද්ගලයන් විඩෙන් විඩේ ඇතුළු වෙලා තියෙනවා. මේක දැනගත්තට පස්සේ බ්‍රයින්ගේ සහෝදරයා ඉක්මනට මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙනවා. පොලිසියෙන් බ්‍රයින්ගේ ගෙදරට එද්දිත් මේ ගෙදර ඇතුලේ ගෙවල් නැති මිනිස්සු එහෙමත් නැත්නම් යාචකයන් කිහිප දෙනෙක් නැවතිලා හිටියා. පොලිසිය ගෙදර පරීක්ෂා කරාම ගෙදර ඇතුලේ තියෙන රහස් කාමරයක් හම්බ වෙනවා. ඉතින් මේ රහස් කාමරයේ ඇතුලෙන් පොලිසියට මහ භයානක දෙයක් දකින්න ලැබෙනවා. ඒක තමයි කාමරයේ ඇතුලේ තිබුණ මාළු ටැංකියේ හිස සහ අත්ල නැති බ්‍රයින්ගේ මල සිරුර පාවෙමින් තිබුණා. පොලිසියෙන් මේ සිද්ධියට ගෙදර නැවතිලා හිටිය යාචකයන් අත්අඩංගුවට ගත්තත් කිසිම සාක්ෂියක් නැති හින්දා පසුකාලීනව එයාලව නිදහස් කරනවා. ඉතින් බ්‍රයින්ගේ මේ මරණය අදටත් නොවිසඳුණු අභිරහසක්. ඉතින් මේ බ්‍රයින්ගේ මරණය ගැන ඔයා මොකද හිතන්නේ? බ්‍රයින්ව මැරුවේ මේ ගෙදර නැවතිලා හිටිය යාචකයන්ද? ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න යන්න.